අපි අද දින දර්ශන ගානක් හදමු. මුලින්ම ගාන කියව ගමු. එක්තරා වසරක දෙසැම්බර් මාස 15 වෙනිදා සඳුදා දවසක් විය. එය පදනම් කරගෙන පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නේ දෙසැම්බර් මාස 31 දවස කුමක්ද? තුන්වන සතියේ සෙනසුරාදා සහ ඉරිදා දින දක්වන්න. දෙසැම්බර් මාසයේ බදාදා දින කීයක් තිබේද? අපි දැන් ගාන හදමු. පළවෙනි ගාන දෙසැම්බර් මාස 31 දවස කුමක්ද කියලා තමයි අහන්නේ. අපිට දීලා තියෙන්නේ දෙසැම්බර් 1 වෙනිදා සඳුදා දිනයක් කියලා. ඒ කියන්නේ දෙසැම්බර් 1 වෙනිදා කියන්නේ සඳුදා දිනයක්. අපෙන් අහන්නේ 31 කියන්නේ දවස කුමක්ද කියලා. එතකොට දෙසැම්බර් 1 වෙනිදා කියන්නේ සඳුදා නම් පළවෙනිදාට 7ක්, ඒ කියන්නේ සතියේ දවස් 7යිනේ. පළවෙනිදාට තව දවස් 7ක් එකතු වුනහම තමයි ඊළඟ සඳුදා එන්නේ. ඒ කියන්නේ 1යි 7යි 8යි. ඒ කියන්නේ 8 වෙනිදාත් සඳුදා දවසක්. ඒ 8 වෙනිදාට තව 7ක් අපි එකතු කරනවා. ඊට පස්සේ 15 වෙනිදා කියන්නේ සඳුදා දවසක්. ඊට පස්සේ අපෙන් අහන්නේ දෙසැම්බර් 31 වෙනිදා කවද්ද කියලානේ. ඉතින් තව මදි. එතකොට අපිට එනවා උත්තරේ 22ක්. 22 වෙනිදා සඳුදා. 29ත් සඳුදා දිනයක්. දැන් 29 කියන්නේ සඳුදා නම් 31ට අපිට තව අඩු දවස් දෙකයි. 30 කියන්නේ අඟහරුවාදා. 31 කියන්නේ බදාදා. ඒ කියන්නේ 31 වෙනිදා කියන්නේ බදාදා දවස. ඊළඟට අපෙන් අහන්නේ තුන්වෙනි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දින කවද්ද කියලා. දැන් තුන්වෙනි සතිය කියන්නේ දැන් මේ පළවෙනිදා සඳුදා වුණාට ඊට කලින් අපිට ගන්න බෑ. එතකොට ඒ කියන්නේ නොවැම්බර් මාසෙට. ඒ කියන්නේ පළවෙනි සතිය තමයි මේ 8 වෙනිදා සතිය. දෙවෙනි සතිය 15 වෙනිදා එන සතිය. තුන්වෙනි සතිය මේ 22 සඳුදා එන සතිය. ඒ කියන්නේ 22 සඳුදා නම් ඉරිදා කියන්නේ 21 ඉරිදා 20 කියන්නේ සෙනසුරාදා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේක. ඊට පස්සේ තුන්වෙනියට අපිට අහනවා දෙසැම්බර් මාසයේ බදාදා දින කීයක් තියෙනවද කියලා. බදාදා දින කීයක් තියෙනවද කියන්නේ දැන් අපි දන්නවා සඳුදා දින කවද්ද කියලා. දැන් පළවෙනිදා සඳුදා නම් දෙවෙනිදා නෙමෙයි තුන්වෙනිදා එතකොට බදාදා දවසක්. ඊට පස්සේ 8 වෙනිදා සඳුදා නම් 9 නෙමෙයි 10 බදාදා දවසක්. 15 සඳුදා නම් 16 නෙමෙයි 17 බදාදා දවසක්. 22 සඳුදා නම් 21 නෙවෙයි 22 සඳුදා නම් 23 නෙමෙයි 24 බදාදා දවසක්. 29 සඳුදා නම් 30 නෙමෙයි 31 බදාදා දවසක්. එතකොට 1යි 2යි 3යි 4යි 5යි. බදාදා දවස් 5ක් තියෙනවා.